ජපානයේ ඉඳන් තරුණේ කතා කරනවා. මේ යාළු වෙලා හිටපු ගෑනු ළමයාට ටිකට් එක වෙලා අරගෙන යන්න. කොහොම හරි එක කොල්ලෙක් ෆොටෝ වගේක් යවනවා කාටද? ජපානයේ ඉන්න කොල්ලට. අර ඒ ගෑනු ළමයා යහංගත වෙලා වෙන පිරිමි දරුවෙක් සමග. මම මේ කියන්නේ අර අනියමේ තියෙන ආදීනව. ඒ කොල්ලා මට ෆොටෝ වගේක් එව්වා. හාමුදුරුවනේ මේ හදපු කාමරේ කෙල්ලට ගයක් අරගෙන අවුරුදු ගාණක් ඒක හදලා සල්ලි දෙනව හොඳට. මේ හාමුදුරුවනේ ගත්ත ඇඳුම් කාටද? ඒ අල්ලා හිටපු ගෑන් ළමයාට. හැම එකක්ම කැමති දේවල්. අර පුදුම කරන එකට මොකද්ද කියන්නේ? සර්ප්‍රයිස් කරනවා. කොල්ලා සර්ප්‍රයිස් වුණා. ටිකට් එක වට පස්සේ කියනවා හාමුදුරුවනේ පෙර ලොකු පිනක් කරලා තිබ්බලු මොකේද? ඒක එතනින් ගැලවෙන්න අර කොල්ලත් එක්ක වෛරයක් නැහැ. කොල්ලට පින් දුන්නා මාත් එක්ක. ඇයි ඒ ෆොටෝ කැල් ටික එව්වට? අන්න තරුණයන්ට ඔහොම ජවයක් තියෙන්න ඕනේ. තරුණයා ආවේගශීලී නොවී තියෙන්න ඕනේ. කිසිම දාක තරුණයෙක්ගේ අතින් කිසිවෙක් ගුටි කන්න හොඳ නැහැ. ඇයි? ණය වුණත් පොඩ්ඩක් පෙනේ අල්ලන්න ඕන, නැත්තම් මිනිස්සු තරමිටියට බඳිනවනේ. මම මේ කියන්නේ ඔය ඔළුව පාත් කරගෙන ඉන්න කියලා